අයිබෝවන් හැමෝටම සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකාර්ථිකයේ දැවැන්තය වන එක්සත් ජනපද රජය తాවකාලිකව වසා දැමීම හෙවත් මේ මොහොතේ හැමෝම කතා කරන ගවර්න්මන්ට් ෂට්ඩවුන් තත්ත්වය පිළිබඳව. ඉතින් මේ අර්බුදය ඇමරිකාවේ වීදිවල ඉඳලා මුළු මහත් ලෝකාර්ථිකය දක්වාම කම්පනයට පත් කරන්නේ කොහොමද? මේ වන විටත් ඇමරිකානු කොංග්‍රසයට 2026 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය පනත් කෙටුපත අනුමත කිරීමට නොහැකි වෙලා තියෙනවා. එම නිසා ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් රජයේ මූල්‍ය සම්පාදනය නිල වශයෙන් ඇන හිටලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ අර්බුදය ඇතිවීමට හේතුව සහ ඉන් ලෝකයට ඇති බලපෑම ගැන. රැඳෙන ලෙස ආරාධනා කරනවා අදත් ඔබට සුබුරුදු ලෙන්ගතුකමින් ඔබේ ආදරණීය බ්ලැක් ඩයරි සමග මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තප්පරේ තෙක්. ඔයත් පාටි වලට ගිහින් ඩ්‍රින්ක් එකක් දාලා ඔයාගේම වාහනේ ඩ්‍රයිව් කරන් ගෙදර එනවද? ඔයා ඔය අනතුරේ දාන්නේ ඔයාගේත් ඔයාගේම පවුලේ අයගේ ජීවිත කියලා දන්නවද? ඇයි ඒ විතරක්ද? පොලිසියෙන් අල්ලලා මාස ගාණක් ලයිසන් එක කැන්සල් වුණාම කන්න වෙන චාටර් එක කොහොමද? ඉතින් මොකටද එච්චර ලොකු රිස්ක් එකක් ගන්නෙ? අපි ඔයයි ඔයාගේ වාහනේ පරිස්සමින් ගෙදරට අරගෙන යන්නම්. Drink and Safety Ride අපිට කතා කරන්න 0742 913 914 Drink and Safety Ride ගෙදරටම පාර කියන ආරක්ෂිතම සංගය. අංක 1 මේ වන විට පවතින ඇමරිකාවේ සෙනෙට් සභා අර්බුදය කුමක්ද? එක්සත් ජනපදයේ වත්මන් දේශපාලන අර්බුදයට මූලික හේතුව වෙන්නේ ඇමරිකානු කොංග්‍රසයේ පවතින දැඩි පක්ෂග්‍රාහී මත ගැටුම. මේ අර්බුදය නිර්මාණය වුණේ ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය සේවා අරමුදල් සහ ආගමන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පවතින මතභේද මත. රිපබ්ලිකන් පක්ෂය ඔවුන්ට අවශ්‍ය වන රජයේ අරමුදල් සම්පාදන පනතක් සම්මත කිරීමට උත්සාහ කළත් ඔවුන් ඊට සෞඛ්‍ය රක්ෂණ සහනාධාර කපා හැරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් කිරීමට උත්සාහ කිරීමත් එක්ක ඊට ප්‍රතිචාර ලෙස ඩෙමොක්‍රටික් පක්ෂය චෝදනා කළේ රිපබ්ලිකන්වරු මිලියන ගණනක ඇමරිකානුවන්ට බලපාන සෞඛ්‍ය සේවා කප්පාදු කිරීමට උත්සාහ කිරීම නිසා මේ අර්බුදය නිර්මාණය වුණ බව. මේ ආකාරයේ ප්‍රතිපත්තිමය මතකැටුම් අයවැය පනතක් තුළට ඇතුළත් කිරීම නිසා දෙපාර්ශවයටම සම්මුතියකට ඒමට ඇති අවස්ථාව මුළුමනින්ම නැති වී යනවා. අංක 2 ඊට බලපා ඇති ෆිලිබස්ටර් ක්‍රියාපටිපාටිය. මේ දේශපාලන අවහිරතාවය තවදුරටත් තීව්‍ර කරන ප්‍රධානතම ක්‍රියාපටිපාටිය වෙන්නේ සෙනට් සභාවේ ෆිලිබස්ටර් නීතිය. ෆිලිබස්ටර් නීතිය කියන්නේ සෙනට් සභාවේ පනතක් පිළිබඳව වන ඡන්ද විමසීමක් අසීමිත කාලයක් තිස්සේ කතා කරමින් ප්‍රමාද කිරීමට හෝ අවහිර කිරීමට සුළුතර පක්ෂයට ඇති හැකියාව. සාමාන්‍යයෙන් ඇමරිකානු සෙනට් සභාවේදී නීතියක් සම්මත කිරීමට 151ක සරල බහුතරයක් අවශ්‍ය වුණත් ෆිලිබස්ටර් අවසන් කර යෝජනාවක් සම්මත කර ගැනීමට සෙනට් සභිකයන් 160ක් හෙවත් 160ක සුපිරි බහුතරයක් අවශ්‍ය වෙනවා. මෙහිදී සිදුවෙන්නේ සුළුතර පක්ෂයට මේ වන විට නම් ඩෙමොක්‍රටික් පක්ෂයට නීති සම්පාදනය සම්පූර්ණයෙන්ම අත්හිටවීමට බලය ලැබීම. මේ තත්ත්වයේ යටතේ නම් රිපබ්ලිකන් පක්ෂයට නීතියක් සම්මත කර ගැනීමට ඔවුන්ගේම සෙනට් සභිකයන් 53ක් හිටියත් ඩෙමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභිකයන් 7 දෙනෙකුගේ සහාය නොමැතිව ඔවුන්ට කිසිදු නීතියක් සම්මත කර ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ ෆිලිබස්ටර් නීතිය පක්ෂ දෙක අතර පවතින ප්‍රශ්න විසඳීමට සම්මුතියක් ඇති කිරීමට බල කරනවා වෙනුවට තදබල ලෙස ඊට කිසිම අවස්ථාවක් නැති කරලා තියෙනවා. අංක 3 සෙනට් සභාවේ වර්තමාන සංයුතිය සහ මත ගැටුම. 2024 මැතිවරණයෙන් පසු සෙනට් සභාවේ බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතින් ඒ අනුව මේ වන විටත් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 53කුත් ඩෙමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභිකයන් 45කුත් ඩෙමොක්‍රටික් පක්ෂය සමග කටයුතු කරන ස්වාධීන සෙනට් සභිකයන් 2 දෙනෙකුත් වර්තමානයේ සිටිනවා. පාලක පක්ෂයේ සෙනට් සභාවේ බහුතරය දරන නමුත් පිළිවස්ටර් නීතිය බිඳ දැමීමට අවශ්‍ය ඡන්ද 60 ඔවුන්ට නැහැ. ඉතින් පාලක පක්ෂය වෙන රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභාවේ බහුතරය දරනවා වුණාට ඔවුන්ට පිළිවස්ටර් නීතිය බිඳ දැමීමට අවශ්‍ය ඡන්ද 60 නැහැ. ඉතින් ඡන්ද 53ක් හිමි රිපබ්ලිකන් පක්ෂයේ ඉල්ලීම වෙන්නේ සෞඛ්‍ය රක්ෂණ සානාධාර කපා හැරීම සහ අඩු වියදම් සහිත මේ අයවැය පනත සම්මත කිරීමට ඩෙමොක්‍රටික් පක්ෂයේ සහාය ලබා දිය යුතුයි කියලා. ඒත් ඩෙමොක්‍රටික් පක්ෂය කියන්නේ සෞඛ්‍ය සේවා ආවරණය බලපාන ප්‍රතිපත්තිමය ඉල්ලීම් අයවැයට ඇතුළත් නොවිය යුතු යන්නයි. ඒ වගේම මේ ඇති වී තිබෙන ගවර්න්මන්ට් ෂට්ඩවුන් තත්ත්වය හා අනෙකුත් සියලුම තත්ත්වයන්ට වග යුතු වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ බවට ඔවුන් චෝදනා කරනවා. මේ තත්ත්වය යටතේ පක්ෂ දෙකම ජාතික අවශ්‍යතාවලට වඩා සිය පක්ෂයේ ප්‍රතිපත්තිමය ජයග්‍රහණය සඳහා මුල් තැන දෙන බව ඇමරිකානු ජනතාවටත් සමස්ත ලෝකයටත් පේන්න තියෙනවා. අංක 4 මේ නිසා ඇමරිකාවට වන බලපෑම සහ මූල්‍ය පාඩුව. රජයේ ෂට්ඩවුන් වීම කියන්නේ ඇමරිකාවේ අත්‍යවශ්‍ය නොවන සියලුම රාජ්‍ය සේවා අත්හිටුවීමයි. මේ ඇමරිකානු රජයට එහි මූලික කාර්ය වන රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට නොහැකි බවට ජාත්‍යන්තරයට සංඥාවක් නිකුත් කරනවා. ඒ වගේම මේ අස්ථාවරත්වයේ හේතුවෙන් ඇමරිකානු රජයේ ණය ශ්‍රේණිගත කිරීම පහත වැටීමේ අවදානමක් ඇති වෙනවා. ඒ වගේම එය ගෝලීය වශයෙන් ඇමරිකානු ඩොලරයේ ස්ථාවරත්වයට දැඩි ලෙස බලපානවා. ඉතින් මේ තත්ත්වය හමුවේ දේශපාලන අවිනිශ්චිතතාවයේ හේතුවෙන් ව්‍යාපාරික ආයෝජන සහ පාරිභෝගික විශ්වාසයත් පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. අපි බලමු මෙයින් දිනකට වෙන මූල්‍යමය පාඩුව.
අතීතයේ සිදු වූ මෙවැනි තත්ත්වයන් සහ වත්මන් තත්ත්වය පිළිබඳව ඇති ඇස්තමේන්තු අනුව ඇමරිකානු රජයේ ෂට්ඩවුන් වී ඇති සෑම දිනකටම දල වශයෙන් ඩොලර් මිලියන 400ක්, එක දල වශයෙන් රුපියල් බිලියන 120කට වඩා අගයක් එපමණ ප්‍රමාණයක් පාඩු වෙලා තියෙනවා. ඒ වගේම 7,50,000කට අධික ෆෙඩරල් සේවකයන් ප්‍රමාණයක් නිවාඩු යවලා තියෙනවා. ඒත් එක්කම අත්‍යවශ්‍ය සේවකයන්ට වැටුප් නොමැතිව සේවය කිරීමට සිදු වෙලා තියෙනවා. මීට අමතරව ජාතික වන උද්‍යාන වැසී යාම, කුඩා ව්‍යාපාර ණය අනුමත කිරීම ප්‍රමාද වීම සහ රජයේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම යන හිටීම නිසා ඇතිවන සමස්ත ආර්ථික පාඩුව දිනකට ඩොලර් බිලියන විශාල ගණනක් වීමට ඉඩ තිබෙනවා. අංක 5 මෙයින් ලෝක ආර්ථිකයට ඇතිවන බලපෑම. ඇමරිකාව ලෝකාර්ථිකයේ ප්‍රධාන ස්ථානයක්නේ. එහි රජයේ ෂට්ඩවුන් වීම ගෝලීය වශයෙන් දැවැන්ත බලපෑමක් එල්ල කරනවා. ඇමරිකානු රේගු කටයුතු, ආහාර සහ ඖෂධ පාලන ආයතනවල පරීක්ෂණ සහ අපනයන බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ගෝලීය සැපයුම් දාමේ විශාල අඩාල වීමක් ඇති වෙනවා. ඒත් එක්කම දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් ගෝලීය කොටස් වෙළඳපොළත් කැළඹීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී ආයෝජකයන් අවධානමක් ගන්න නැති නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට වන විදේශ ආයෝජනද පහත වැටී තිබෙනවා. ඇමරිකානු භාණ්ඩාගාරයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණොත් ලෝකයේ මූල්‍ය පද්ධතියේ ආරක්ෂිතම වත්කම වන ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගැනීමට ඇති උනන්දුවත් ඒත් සමගම අඩු වෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාව සති 2කට ෂට්ඩවුන් වුණොත් යුරෝපා සංගමයේ ආර්ථිකයට පවා යුරෝ බිලියන 4ක පමණ බලපෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. අංක 6 මේ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇතිවන දේශපාලන වාසිය. රජයේ ෂට්ඩවුන් වී ඇති මේ මොහොත වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන උපාය මාර්ගයටත් ජාතික දේශපාලන අස්ථාවරත්වයටත් ඍජුව සම්බන්ධ වෙනවා. ෂට්ඩවුන් එක ආරම්භ වූ වහම ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ මේ ඩෙමොක්‍රැටික් පක්ෂය විසින් බලෙන් නැති කළ තත්ත්වයක් බවයි. ඔහු තවදුරටත් කියා සිටි රිපබ්ලිකන්වරු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන රජයේ අපතේ යන මුදල් සහ වංචා ඉවත් කර දැමිය යුතු බවයි. මෙම උඩගු සහ දැඩි ප්‍රකාශවලින් ට්‍රම්ප් බලාපොරොත්තු වෙන්නේ මෙම අර්බුදය සම්පූර්ණයෙන්ම දේශපාලන වගකීම විරුද්ධ පක්ෂය වන ඩෙමොක්‍රැටික් පක්ෂය වෙත පැටවීමයි. එවගේම සේවකයන් නිවාඩු යැවීම වෙනුවට ස්ථිර රැකියාවක් කපාදු කරමින් ඔවුන් අපේක්ෂා කරන කුඩා රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා මේ ඇති වී තිබෙන ෂට්ඩවුන් එක භාවිතා කරනවා. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මේ ආක්‍රමණශීලී උපාය මාර්ගයට ප්‍රබල දේශපාලන අවාසිය ඇති වෙන්න පුළුවන්. 2024 මැතිවරණයෙන් පසු රිපබ්ලිකන් පක්ෂය සෙනට් සභාවේ පාලනය ලබාගෙන තිබෙන බැවින් ජනතාව බොහෝ විට බහුතර පක්ෂයට මෙහි වගකීම පවරන්න ඉඩ තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇනහිටීම වැනි සැබෑ ජීවිතයට බලපාන ගැටලු නිසා මධ්‍යස්ථ ඡන්දදායකයන්ගේ කෝපය ට්‍රම්ප්ට එරෙහිව යොමු වීමට ඉඩ තිබෙනවා. ට්‍රම්ප් නිරන්තරයෙන් අවධාරණය කරන්නේ ඇමරිකාව විශිෂ්ට කළ යුතු බවයි. නමුත් ඔහුගේ පක්ෂය යටතේ රජයට අරමුදල් සැපීමට පවා නොහැකි වීම දේශපාලන අස්ථාවරත්වයේ ප්‍රතිරූපයක් ගොඩනගන බවයි බොහෝ විශ්ලේෂකයන් පවසන්නේ. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ සරල දේශපාලන උපාය මාර්ගයක් ලෙස පෙනුනත් ඇමරිකාවේ දේශපාලන අස්ථාවරත්වය උත්සන්න වී ඇති මොහොතක රට පාලනය කිරීමට නොහැකි පක්ෂයක ප්‍රතිරූපය රිපබ්ලිකන් පක්ෂය මත තහවුරු වීමට නියමිතයි. අංක 7 අභ්‍යන්තර සාකච්ඡා මගින් සෙනට් සභා අර්බුදය අවසන් වෙයිද? මේ මොහොත වෙනුවටත් ඇමරිකානු රජයේ ෂට්ඩවුන් තත්ත්වය තව දුරටත් පවතිනවා. අයවැය අනුමත කිරීමට අපොහොසත් වීමෙන් පසු සෙනට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නිවාඩු ලබා දී තිබෙනවා. ඒ වගේම සෙනට් සභාවේ නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්ෂ නායකයන් අතර සාකච්ඡා පැවැත්වෙන නමුත් තවමත් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. ඩෙමොක්‍රැටික් පක්ෂය තවදුරටත් අවධාරණය කරන්නේ සෞඛ්‍ය රක්ෂණ සහනාධාර අලුත් කිරීම පනතට ඇතුළත් කළ යුතු බවයි. රිපබ්ලිකන් නායකත්වය විශ්වාස කරන්නේ ෂට්ඩවුන් එක ඇදී යන විට ජනතා පීඩනය හේතුවෙන් ඩෙමොක්‍රැටික් පක්ෂයට තම ඉල්ලීම් අත්හැරීමට සිදු වෙනවා කියන එක. ඊට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඩෙමොක්‍රැටික් ප්‍රාන්තවලට එල්ලවන බලපෑම් වැඩි කරමින් ඔවුන්ට පීඩනය ලබා දෙමින් සිටිනවා. ඇත්තෙන්ම මේ වගේ අර්බුදයක් කොපමණ කාලයක් පවතිද යන්න නිශ්චිතව කියන්න බෑ. අතීතයේදී ඇති වූ ඇතැම් මෙවැනි තත්ත්වයන් දින 35ක් දක්වා දීර්ඝ වී තිබෙනවා. දැනට පවතින තදබල දේශපාලන අස්ථාවරත්වය සහ පක්ෂ දෙකේම නොනැමෙන අස්ථාවරත්වය හේතුවෙන් මේ ෂට්ඩවුන් එකත් තව සති කිහිපයක් ඇදී යාමේ අවදානම ඉහළ මට්ටමක පවතිනවා.